ආයිබුවන් ළමයි ඉතින් ඔන්න ඇඳුම් මහන අයට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම ගෙනාවේ ඕඩර් බුක් එකක් හදාගන්න විදිහ ගැන පොඩි දැනුම් දීමක් දැනුවත් කිරීමක් කරන්න ඇත්තටම කිව්වොත් බලන්න ඔයාලට මම 2026 වගේ අලුත් ඕඩර් බුක් එක පේනවා නේද ඔයාලට මේ 2024 25 එක ඉතින් මම මෙන්න මේ කස්ටමයිස් කරලා මට ඕන විදිහට හදාගත්ත ඕඩර් බුක් එක කරන්න කලින් මම මෙන්න මේ විදිහේ පොත් ටිකක් තමයි පාවිච්චි කරේ. ඇත්තටම අවුරුද්දකට මට පිටු 400 විතර පොත් ගිහින් තියෙනවා. මේ පේනවද? පිටු 200 පොත් දෙකක් එකව කරලා මේක පිටු 400 පොතක්. ඒ විදිහට තමයි මම පාවිච්චි කරේ. කාලයක් පුරාවටම අවුරුද්දෙන් අවුරුද්ද එතකොට තව දෙයක් කියන්න ඕනේ මේක මගේ ෂොප් එකට එන අය වගේම සහ මගේ ඔන්ලයින් මගේ පේජ් එකේ මගේ ගොඩාක් මම කුර්තා টොප්ස් ෆ්‍රොක්ස් වර්ග කරා දැන් නම් මම ටිකක් අඩු කරලා තියෙන්නේ මට එන ඕඩර්ස් වැඩි නිසා ඒ කියන්නේ ෂොප් එකට එන ඕඩර්ස් වැඩි නිසා එතකොට මම ඒවත් එන ඕඩර්ස් සේරම මේ එකම බුක් එකක තමයි කරේ ඉතින් ළමයි මම කාලයක් තිස්සේ මෙහෙම කරා යනකොට මට හිතුණා පොඩි චේන්ජ් එකකටත් එක්ක මම ඩයරි පාවිච්චි කරා ඩේ ඩයරිස් පාවිච්චි කරා එතකොට ඒකත් මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා ඒකෙත් වැඩ කරගෙන යන එක දිනේට අදාළ වගේ විස්තර ලියා ගන්නවා අවුරුද්දෙන් අවුරුද්ද මේ විදිහට ඩේ ඩයරිස් දෙකක් ඒත් පාවිච්චි කරා 2023 එක මේ තියෙන්නේ එතකොට මම ඉස්සරහා කැලෙන්ඩර් එකක් අලවලා ඒක මාක් කරමින් තමයි ඕඩර්ස් බාරගත්ත වැඩ කරේ. ඉතින් ඊට පස්සේ මට හිතුණා වෙනස් විදිහකට මගේම නම print කරලා මගේ logo එකක් දාලා මට පහසු විදිහට කරන්න ඕනි කියලා. ඉතින් මම මේකේ මේ බලන්න CNA Fashion and Academy කියලා ලියලා මට ඕන විදිහට මම මේක print කරගත්ත ළමයි ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහ ඕඩර් බුක්ස් හදාගන්න ඔයාලා කැමති විදිහට. ඒ කියන්නේ දැන් මම මගේ ලෝගෝ එක මේ විදිහට මට ඕන විදිහට මම Canva එකෙන් තමයි ඒක හදාගත්තේ. මේකත් ඒ විදිහටමයි මගේ නම දාලා නම්බර් එක දාලා මේකත් එහෙමමයි. ඉතින් මේකේ සාමාන්‍ය normal අපි spiral binding එකක් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලට දැන් මම නම් සාමාන්‍ය මෙෂර්මන්ට් ලියනකොට ඒකේ මෙෂර්මන්ට් ඩිසයින් එක ඇඳලා අපිට කස්ටමර්ට ඕන කරන ඩිසයින් එක ඇඳලා ඉවර වෙලා ඒකේ තුල තමයි මම මෙෂර්මන්ට් ලියන්නේ. එතකොට අවශ්‍ය දේවල් වෙනම මොනවා හරි වුණොත් ඒවත් මේක ඇතුළෙම ඉන්ක්ලූඩ් කරලා මම ලියා ගන්නවා. ඉතින් මම මගේ ක්ලාස් වලට සහභාගී වෙන අයට පවා මම කියන්නේ අර ගොඩාක් විස්තර හැලී ලියලියින් නැතුව ඒ වගේ ඩිසයින් එක ඇඳලා ලස්සනට පිළිවෙලකට ඔයාලගේ කස්ටමයිස් ඕඩර්ස් ලස්සනට කරන්න කියලා. ඉතින් මම මේ පෙන්නන්නේ ඔයාලට මේ බලන්න මම මේකේ මේ විදිහට කොටු දෙකක් වෙන් කරලා තියෙනවා. බ්ලැන්ක් විදිහට ඒ වෙන් කරලා ඒ හැම එකක්ම ඇඳලා තියෙනවා. ඉදිරිපස, පිටුපස, අත්මෝස්තර ඊට අමතරව ගණන් ඒ කියන්නේ අපි යාලගෙන් ඇඩ්වාන්ස් එකක් ගත්තද, අපි රෙදි දාලා මැහුවද, එහෙම නැත්නම් අපි බ්‍රා කප්ස් ඉන්ක්ලූඩ් කරලා මහලා තියෙනවද? ඒ වගේ දේවල්. එතකොට අපි ඒක දෙන්න ඕනි කවද්ද? එයාගේ ෆෝන් නම්බර් එක නම ඒ වගේ ගොඩාක් විස්තර අපි මේක ඇතුලේ ලියා ගන්නවා. ඉතින් ඕගොල්ලෝ ලේසි මේ විදිහේ පොතක් හදා ගන්නවා නම්. ඉතින් මගේ පොත ඉවර වුණා ළමයි. ඉවර වුණා හින්දා මම අන්තිමට half sheet එකක් attach කරගත්තා 2026ට අලුත් පොතක් ගන්න ඕන නිසා. ඉතින් මේ 2026ට මම හදපු පොත. ඉතින් ඒකේ පොඩි වෙනසක් කරා මම ඇතුලේ මේ විදිහට laminate sheet එකක් ඉස්සරහට දාලා මටම හරියන විදිහට logo එකකුත් හදාගෙන මේ බලන්නකො මෙතන ලොකු ඉඩ ප්‍රමාණයක් වෙන් කරා මගේ ඩිසයින් එක අඳින්න. ඊට අමතරව උඩ මේ තියෙන මම කලින් කරේ මේ විදිහට දෙක දෙපැත්තට. ඒ කියන්නේ ඉදිරිපස පිටුපස වෙනම අත්මෝස්තර හරි වෙනත් අදාළ මෝස්තර වෙනම. ඉතින් මෙතන මම ඒ ඩීටේල්ස් ටිකම එහා පැත්තට ඇඩ් කරා. සාමාන්‍යයෙන් අපි දෙන්න ඕන දවසක් තියෙනවා. එතකොට amount එක දාන විදිහක් තියෙනවා full amount එකක් තියෙනවා අපේ price වල ගැන ඇඳුමේ එතකොට ඒකේ advance එකක් ගන්නවා ඉතින් මම මෙතනත් ඒ විදිහටම දැම්මා
නම දාලා ෆෝන් නම්බර් එක දාලා එතකොට මම මෙතන අංකයක් දානවා. එතකොට එතකොට ලේසි පේජ් නම්බර් එකක් විදිහටම නෙවෙයි. ළමයි කස්ටමර්ස්ලා එන පිරිවරට නමක් තමයි දාන්නේ. නම්බර් එකක් දාන්නේ. එතකොට මට මං වෙන පොතක ලියා ගන්නවා මේ නම්බර් එකට අදාළව එයාගේ නම, ෆෝන් නම්බර් එක වගේ දේවල්. එතකොට එයා ආයේ එනකොට මට ඒ පිටුව බලලා ඉවරලා පුළුවන් එයාගේ මෙෂර්මන්ට් ගැන පොඩි අප්ඩේට් එකක් ගන්න. ඉතින් ඒ විදිහ තමයි ලියන්නේ. ඉතින් ඒ වගේ මම මුළු පොතම හදාගත්තා. ඕගොල්ලන්ටත් එහෙම කරන්න පුළුවන්. එහෙම ඔයාලට ලොකු විදිහක් කියන්නේ නැහැ ළමයි. ඔයාලට කැමති නම් blank pages තියෙන පොතක් අරගෙනත් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ පොතක් හදා ගන්නත් පුළුවන්. මේ පොත හදන්න මට රුපියල් 1000ක්වත් ගියේ නෑ ළමයි. පිටු 200ක පොතක් හැදුවේ. මේක යටත් මම full amount එක, balance එක, advance payment එක ලියන ඉඩක් වෙන් කළා. අද විස්තරය කියන්නේ වෙන මොනවා හරි අපි lining දානවද, brackets දානවද, මොනවා හරි work මොනවා හරි කරාද, ඒ වගේ විස්තර ලියන්නත් වෙන් කරා. ඉතින් ඔයාලට මෙහෙම හුරු නැත්තම් ඔයාලා සාමාන්‍යයෙන් මෙෂර්මන්ට් ඔයාලා ගන්න පිළිවෙලට ලියලා ඔය ටයිප් සෙටින් කරන තැනකට දීලා ළමයි ඒක පළවෙනි PDF එක හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ අවශ්‍ය පිටු ගාන ෆොටෝකොපි කරලා පොත බයින්ඩින් කරන්න. එහෙම තමයි කරන්නේ. ඉතින් මම කරෙත් ඒ විදිහට තමයි. මගේ PDF එකක් already හදපු එකක් තියෙනවා. එතකොට ඒකෙන් මම print out අරගෙන මට ඕන විදිහට මම හදාගත්තා. ඉතින් ඕගොල්ලොත් අලුත් අවුරුද්දේ සහ අලුත් දෙයක් විදිහට මේ වගේ පොතක් නිර්මාණය කරගන්න කියලා කියන්න කැමතියි. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ඔයාලට තවත් අලුත් වීඩියෝස් මම ඉදිරියටත් අරගෙන එනවා. ඒ කියන්නේ මහුන් සම්බන්ධය වගේම ඉගෙන ගන්න සහ ඔයාලන්ට උදව් වෙන හැම දෙයක් ගැනම අලුත් වීඩියෝස් ඉදිරියටත් අරගෙන එන්නම්. එහෙනම් ස්තුතියි.